අවකාශය තිබෙනවා. ගාමිණී කොස්තා මහත්මයා ඉන්නවා අර වාහනේ අසල ඔහු හමුවී ඔහුට අංකය ලබා දෙමින් අපි දකිනවා රත්නවානන් ශ්‍රේෂ්ඨාධිපතිතුමන් පොලිස් පරීක්ෂක සිසිර මහත්මයාණන් ජලක් ප්‍රවීණ විශ්වවිද්‍යාලයේ මහත්මයාණනි මොහොත නැවත මතක් කිරීම ඉස්පින් අවස්ථා තුනයි ඒ තුන්වෙනි වටේ හතරවෙනි වටේ පස්වෙනි වටේ සාම ඉස්පින් අවස්ථාව තුන මුදලින් රුපියල් 10000ක ණයක් ඔබට ලබා දෙන්න සූදානම් අප ඉන්නවා ඒක ඔබට කරේ කියලා ගන්න නැවත මේ නිවේදනය අමතර වීර්යයෙන් අමතර රෝල වැඩිනන යතුරු දිනවා නම් අධිපති සංවිධායක මණ්ඩලයේ අමුයෝගේ යතුරුදී අංකය ලබා දෙන්න ඕගලුන්ගෙන් 2025 ඇලුවත් රාත්‍රී වෙන්ද කළ සංගමයේ බක්වා පුරලේ ආරම්භක තරගය විවෘත රේසින් පාපැදි ධාවන තරගයේ ආරම්භය සයින්දුහන් කරන්නටයි සූදානම් වෙන්නේ. අපේ විනිශ්චයකරුවන් ඒ යතුරු පැදි වලට යොමු වෙලා එතන ගානක් බෙදලා අවශ්‍ය කළ විනිශ්චයකරුවන්ටයි මේ නිවේදනය සියලු විනිශ්චයකරුවන් සංවිධායක මණ්ඩලය ලබා දී ඇති අතුරු පැදිය සමග එකතු වෙන්න. ආරම්භ සේනාව නිකුත් කරાવી රටවානංශයේ ස්ථානාධිපතිතුමන් ඔව් DAC TV සජීවී විකාශනීය මුළු විශ්වයටම මුදාහරණ මොහොතක් සමන් ඉන්නවා හැමදාමත් පසුපස තමයි ක්‍රීඩා කරන්න කැමති. ඉතින් අද අවරේවත් පොලේ පාපැදි තරඟය මෙසේ ආරම්භ වනවා. සුබ දවසක්. ඉතින් ඔන්න අද දෙවනි දවසෙත් අවරේවත් පොලේ පාපැදි තරඟය. ඉතින් මේ තරඟයේ පසුව කාන්තා තරඟයකුත් ආරම්භ කරන්න තියෙනවා. ඉතින් ඔන්න කමෙන්ට් කරන්න ලියන්න කොහොමද කියලා පොඩක් සවුන්ඩ් එකේ පොඩි අවුල් ඇති. ඒ අවුලුත් එක්ක තමයි ඉතින් අවුල් මගහරවාගෙන තමයි ඉතින් කරගෙන යන්න වෙන්නේ. ඉතින් ලෝකේ කමෙන්ට්රි පාපැදියත් එක්ක දෙද්දී ඉතින් මැදිරියකින් නම් තමයි ඉතින් දෙන්නේ. ඉතින් මම හිතන්නේ ලෝකේ ශ්‍රී ලංකාවේ පමණයි වෙන්නේ නැති මේ විදිහට බයිසිකලයක ගිහිල්ලා රේස් එකක් බලන්න කමෙන්ට්රිත් එක්ක මෙහෙම යන්නේ. ඉතින් ඒ අත්දැකීමත් එක්ක අවුරුදු 5ක් විතර ගත වුණා. මෙවැනි අත්දැකීමත් එක්ක ඉතින් මෙන්න තරගය ආරම්භ කරනවා. ඉතින් කමෙන්ට් කරනවා ලියනවා ඔක්කොමලා පොඩ්ඩක් ලියන්න සවුන්ඩ් එක එහෙම කොයි වගේද කොහොමද ඇහෙනවද කියලා. ඉතින් චමෝත් දැක්කේ නැහැ පොලිසිය නියෝජනයකට ක්‍රීඩකයා. වට හතක් වශයෙන් තමයි සදාන් වන්නේ අවරියවත්තේ. නිදුස් නිලන්ත ඉන්නවා. ඉතින් පොඩ්ඩක් ලියන්න සවුන්ඩ් එක කොයි වගේද කොහොමද පැහැදිලිද? ඊයේ දිනේදී නම් මම හිතන්නේ අපාය තත්ත්වයක් තිබුණා. මෙන්න සුජිත් සෙල්ලා ඉන්නවා.
මම හිතන්නේ අමන්දලුව පසු කරමින් මෙන්න ඉදිරියට යන මොහොත විදුර මෝටර්ස් අපි මතක් කරන්න ඕනේ එදා කටුනායක පාපති තරගයේදීත් මම හිතන්නේ ඔහු සාදර සමාදර අනුග්‍රහය ලබා දුන්නා ඒ ටී-ෂර්ට් වලට විදුර මෝටර්ස් මම හිතන්නේ අමතක කරන්න බෑ ජයවා ජයලන් සහෝදරයා කියලා ලියනවා කමෙන්ට් කරනවා ලියනවා සවුන්ඩ් හොඳයි කියලා කියන බොහොම ස්තුතියි මම හිතන්නේ අකිල දැඩිගම බොහොම ස්තුතියි ඔබ ඒ විදිහට කීම ගැන මම හිතන්නේ පොඩක් අර ලෙවල් එකේ කිව්වොත් හරි අමාරුයි. ඉතින් මොකද ලංකාවේ තාක්ෂණ මෙවලනුත් එක්ක මේ වැඩ කටයුතු කරන්න බොහොමත්ම අමාරුවෙන් ඇත්තටම ජයලාල් ලියනවා කමෙන්ට් කරනවා සමීර රුක්කත්තන හොඳයි වොයිස් එක හොඳයි කියලා කියනදී හැමදාම බයිනවා වොයිස් නැහැ අරව නැහැ මේව නැහැ කියලා. ඉතින් අද පොඩි ගානකුත් දීලා පොඩි කිව්වට රුපියල් 5000ක් අයදක් යනවා. ඉතින් ටික තරඟක ඩේටා ටික දාගන්න සල්ලි වලින් ඉතින් අද ගත්ත පොඩි ගැජට් එකක්. ඉතින් හැමදාම මිනිස්සු කියනවා අරකයි මේකයි මෙහෙමයි කියලා. ඉතින් අද පොඩ්ඩක් පෙන්නුවා. ඉතින් මේ ටයිප් C තියෙන හින්දා ඇත්තටම charge කරන්නත් ඕනේ. hands free එකට ගහන්නත් ඕනේ. ඉතින් bluetooth එකක් ගත්තොත් එහෙම ඒක ගොඩක් හොඳයි. ඉතින් ඇත්තටම එවැනි ගැජට් එකකුත් හොයාගෙන පවතිනවා. වතුර පාරවල් දෙකක් ගැහුවා. ඒ දෙක පිච්චිලා ගියා ෂෝට් වෙලා. ඉතින් එහෙම තමයි කියන්න තියෙන්නේ. ඉතින් අද මේ විදිහට තරගය ආරම්භ කරනවා ගොඩක් අය. ඉතින් ෂෙයා කරන්න ලයික් කරන්න. ඉතින් අද තරගය මම හිතන්නේ ඊයේ තරගයට සාපේක්ෂව අපි දක්නට ලැබෙනවා සියලුම ක්‍රීඩකයන් අද දිනේදී තරගයට සහභාගී වෙනවා. ඉතින් ඔවුන්ට අදත් හොඳ රේස් එකක් කියලා කියනවා. ඉතින් නිදෝෂී ඉන්නවා. නියමයි ආමි ටීම් එක කියලා කියනවා. කොහෙද ගියත් හොඳට ඉන්න කියලා කියනවා. ඉතින් කේයු අදිශාන්ත මම හිතන්නේ පරිණත ක්‍රීඩකයා ගැන තමයි ඔවුන් මේ විදිහට කියන්නේ සවුන්ඩ් හොඳයි අයියා කියලා කියනවා බොහොම ස්තුතියි කටුනායක චානක රංග සුසිල් නියමයි කියනවා හිත බොහොම ස්තුතියි ඉතින් ආමි කවුද ඉන්නේ ආමි අපි දක්නට ලැබෙනවා නිරාන් පසිනු ඒ වගේම පැතුම් සම්පත් ඒ වගේම සරිඳු මේමනගේ ඒ වගේම සහන් ශෙහාර වැනි ක්‍රීඩකයන් අපි අද දක්නට ලැබෙනවා අචින්ත දක්නට ලැබෙනවා ඉතින් මම හිතන්නේ ගුවන් හමුදා කණ්ඩායමේ හොඳ පිබිදීමක් තියෙනවා ඔවුන්ගේ වැඩි ප්‍රමාණයක් ඔවුන් සහභාගී වෙලා තියෙනවා ඉතින් මෙන්න ප්‍රධාන මාර්ගයකට අපි දැන් පිවිසෙනවා සීදුව ප්‍රදේශයේ ඉතින් සීදුව රද්දොළුව මේ ප්‍රදේශය මම හිතන්නේ අජිශාන්ත අමතක කරන්න බැහැ නාවික හමුදාවේ සමන් ඔව් අපි දක්නට ලැබෙනවා ඒ වගේම අවිෂ්ක මැඩොන්සා මම හිතන්නේ ගොඩක් අය අහුව පදින්න නැද්ද කියලා ඒ වගේම ලයිරු මදුසංක බුද්ධික වර්ණකුල සූරිය සංජ ජීමන්ත හසෙන් දාරුක ඉසුරු වැලිවත්ත ඉතින් අතරම එවැනි දේවල් කියද්දි පොලිස් නියෝජනය උපුල් ලොකුගේ සුදීර නිලංග ඒ වගේම මිලින්ද ඉන්නවා නාවික හමුදාව නියෝජනය කරන තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඒ වගේම සුදීත් සිල්ලා පරිණත ක්‍රීඩකයා ඉතින් මෙන්න අපි දක්නට ලැබෙනවා ජනක හේමන්ත කුමාර ඒ වගේම අෂ්ටබල ක්‍රීඩා සමාජ නියෝජනය කරන ක්‍රීඩකයා අපි දක්නට ලැබෙනවා අනුරාධපුරයේ ප්‍රදේශයේ පාදක ක්‍රීඩා සුරේෂ් ප්‍රසංග මේ දක්නට ලැබෙන්නේ විනර බානුගේ වගේම දැන් නුගේරා ඊයේ දිනේදී උපන් දිනය සමරුවා ඉතින් ඔන්න ඔහු අද දිනේදී කඳු තරණයත් එක්ක පෙරමුණ ගනිමින් එක් පොකුරක් වශයෙන් ඇතරම මේ ඔවුන් දෙදෙනා මේ විදිහට යනදී වනාත විල්ලෙන් පාපති ක්‍රීඩාවට එක බේවෙච්ච ක්‍රීඩකයා සඳරුවන් කෙන්තු ඒ ඔහු අද හොඳ ආරම්භයක් ලබා ගත යෙදිනේ මම හිතන්නේ ගොඩක් මහන්සියෙන් වද ප්‍රමාණයක් යද්දී අපි දක්නට ලැබුණා අවසානයේ ඔහු තුන්වෙනි ස්ථානය ලබා ගන්නවා අද ඔවුන් වෙනස් වීමකට ලක් වුණා දෝ කියලා හිතෙනවා සමහර වෙලාවල් වලට මම හිතන්නේ පළවෙනි පොකුරෙන් මිදීම තම තපාසු කාර්යයක් නොවුනත් ගුවන් හමුදා කණ්ඩායමේ සියලුම අය පැමිණීම මෙතන නවත්තමු කොහොම නවත්තන්න ඕ මෙතන
මම හිතන්නේ කාලය ඔයගොල්ලන්ට සටහන් කරගන්න පුළුවන් වෙයි. කාලේ කොපමණ ගණනයක්ද කියලා ඉතින් මෙන්න නෝමල් මම හිතන්නේ පොතුගුල් මහ විහාරය ලක්ෂ්මී ධර්මදූත මූලික පිරිවෙන ශ්‍රී ධර්මාලෝක දහම් පාසල හීනටියන මිනුවන්ගොඩ දෙසට තමයි අපි දැන් යන්නේ. ඉතින් ඔන්න මේ විදිහට තමයි අපි දක්නට ලැබෙන්නේ. ඉතින් ඔන්න කුමක් සිදු වෙයිද එදා සඳරුවන් පින්තු මම හිතන්නේ අනතුරකටපත් වී අද මේ විදිහට පාපැදියට පැමිණීම ගැන ගොඩක් සතුටක් ලබනවා නමනුමානයි. ඉතින් ඇත්තටම ඔහුට මම සජීවීකරණයත් එක්ක ඔහුට ලැබුණු සපත්තු වලින් ඔහු උපරිම ප්‍රයෝජනය ගත්තා ඊයේ දවසේත්. අද දවසේත් ඔහු උපරිම ප්‍රයෝජනය ගත්තා. ඒ වගේම ශාන් අයියට බොහෝ ස්තුතිවන්ත වෙනවා ලංකාවට ඇවිල්ලා අද මේ විදිහට ලබා දීම ගැන වෙරෝනා වීලස් ක්‍රීඩා සමාජයේ සියලුම අයට. ඉතින් ඔන්න අපි බලමු විනාඩි දෙකකට වඩා කාල ගණනයක් මම හිතන්නේ වට 4ක් සම්පූර්ණ වෙනවා. මේ වට 4න් පසුව තවත් වට 3ක් වශයෙන් තමයි සටහන් වන්නේ. ඉතින් අපි බලමු අද තරඟයේ කුමක් සිදු වෙයිද. හීනටියන ධම්මාලෝක මාවතට දෙසට තමයි අපි අදී යන්නේ පොලේ තරඟය. ඉතින් අවරියවත්ත පාපැදි තරඟය මම හිතන්නේ ඉතිහාස මතක කතාවත් එක්ක පාපැදි තරඟත් එක්ක හීනටියන මාදුව දැවමොට්ට ආවුන්නාරුව පීලවත්ත මේ ප්‍රදේශයේ පාපැදි ක්‍රීඩාවට කැපවෙච්ච සියලුම අය තමයි අපි දක්නට ලැබෙන්නේ. අපි මේ විදිහට තමයි අයියන් ඕ ගන්න අයියේ මේඩ ගන්න අයියේ ඔහොම තියන්න ගන්න ඔව් විනාඩි 2යි තප්පර 50ක් වෙන්න ඕනේ බොහෝ දුරට කාල ගණනය. මම හිතන්නේ දල වශයෙන් ආසන්න වශයෙන් විනාඩි 2යි ගානක් මම හිතන්නේ දානවා විනාඩි 2යි තප්පර 30යි. සියලුම අය එක පකුණක් වශයෙන් තමයි සදාන් වන්නේ. ඉසුරු කල්ප ලයිරු මදුශංක ජනක හේමන්ත කුමාර නිරාම්පසි විනාඩි 2යි තප්පර 30යි පළවෙනි පකුරට. ගුවන් අමුදා ක්‍රීඩකයන් මම හිතන්නේ ගොඩක් මහන්සි වෙනවා ඉදිරියට යන වෙන සංජු දීමන්ත වේගවත් වීමක් ගන්න ඉදිරියට යන උත්සාහයක් දරනවා. හැකියාවක් ලැබෙයිද අතරම අද දවසේ දක්ෂ ක්‍රීඩකයෝ රැසක් ඉන්නවා මේ පොකුරේ. ඒ නිශ්චිත ක්‍රීඩකයන් වශයෙන් මම හිතන්නේ අපි දක්නට ලැබෙනවා. ඉතින් පොකුරු කණ්ඩනය වෙලා දෙවෙනි පොකුර සමග යුද අමුදා ක්‍රීඩකයන් සුරු තරංග වරාය අධිකාරියේ නායකයා වශයෙන් තමයි කටයුතු කරන්නේ. හීනටියන පාසල ධම්මාලෝක පාසල මේ දැන් ප්‍රදේශයේ බදවිදී හීනටියන ප්‍රියන්ත මහත්මයා පැවැත්වූ පාපති තරගයක් මම කියලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ තරගයේ මෙන්න නිරාපසිදු වේගවත් ලෙස ඉදිරියට යන උත්සාහයක් දරනවා. ඒ වගේම චන්දිමාල් විසුරු තරංග තටුම් සම්පත් ගන්න එපා මේ පැත්තට.
හරිද වීමනගේ වේගවත් ලෙස මම හිතන්නේ ඉදිරියට ලෙස මම හිතන්නේ වේගවත් ලෙස ඉදිරියට යන්න උත්සාහ කරනවා. ඔහු පොකුරෙන් මිදී මෙන්න ඔහු ඉදිරියට යනවා වේගවත් ලෙස. මම හිතන්නේ ලොකු කමෙන්ට් එකක් ලියනවා. Slogan hoda. Slogan. ඔව් කාන්තා ක්‍රීඩිකාවක් ඉන්නවා මම හිතන්නේ මේ ස්ටෑන්ඩඩ් පාපැදියෙන් අද ලෑස්ති වෙලා ඉන්නවා තාත්තත් එක්ක ඇවිල්ලා පල්ලම ප්‍රදේශයේ නියෝජනය කරන. අපි සුබ පතනවා මේ තරගෙන් පසුව කාන්තා නියෝජනය ජය වේවා. නිෂාදි පල්ලම. අපි දක්නට ලැබෙනවා මේ විදිහට. ඔව් මේ තරගෙන් පසුව කාන්තා පාපැදි තරගය නිල වශයෙන් දැනුම් දෙනවා තියෙනවා කියලා. ඉතින් කාන්තා තරගයත් මම හිතන්නේ හොඳ තරගයක් වෙනවා නවුරුමානයි. මේ වටෙන් පසුව තවත් වට තුනක් මම හිතන්නේ අවසානයේ තියෙනවා. මෙන්න ප්‍රවීන් ලාබාල ක්‍රීඩකයෙක් නේද ශ්‍රී ලංකාව මම හිතන්නේ මේ පොකුරේ එකට යෑම මම හිතන විදියට ඉතාමත් හොඳ ස්ප්‍රින්ට් ජය රේඛාවක් අද මේවර බලා ගන්න පුළුවන් හැකියාවක් ලැබේ අනිවාර්යෙන්. ඒක තමයි මම හිතන්නේ අපි දක්නට ලැබෙන්නේ. කාන්තා පාපැදි තරගය මේ තරගයෙන් පසුව නිරාන් පසින්දු කඩවත සම්පත් සුරේෂ් ප්‍රසංග මයුර බඩල්ගම නාවික හමුදා නියෝජනය කරන ක්‍රීඩකයා යුදා හමුදාවේ ගායන නියෝජනය කරන ක්‍රීඩකයා මෙන්න මාදුව සුසාන භූමිය මෙන්න පසු කරමින් බගමුණින් පාපැදි ක්‍රීඩාවට පැමිණ ජංග 14 ක්‍රීඩකයා සුරු මම හිතන්නේ උත්සාහයක් දරනවා. තවත් ඉදිරි වට තුනක් වශයෙන් තමයි තියෙන්නේ. ඉතින් උත්සාහයක් දරමින් ඉදිරියට යන උත්සාහයක් කරනවා. මේ 48 ක්‍රීඩකයා සමග සංජු දීමන්ත කණ්ඩායම් හැංගීමෙන් ඉදිරියට යන උත්සාහ කරනවා. ඉතින් සදරුවා පින්දුසා ආවිෂ්ක මැඩල් සාදර විනාඩි 2යි තප්පර 30ක කාල ගණනයක් එක්ක මම හිතන්නේ මොවුන් කිසිවෙක් උත්සාහයක් දරන්නේ නැහැ ඉදිරි පෙළ වේගවත් ලෙස යන්න. මෙතන වාගේම දැන් දෙවනි පොකුරේ ස්පීඩ් ජය රේඛාවට තමයි ගොඩක් උත්සාහයක් දරන්නේ මේ වගේ පැතුම් සම්පත්. මේ වගේ බුද්ධික වර්ණකුල සූරිය මිලින්ද
කල්පනාවික හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයා ඊයේ දිනේදී දක්ෂ ලෙස 4 වෙනි ස්ථානය ඔහු ලබා ගන්නවා ඊයේ තරගයේ. අපි දකින්න ලොකු මල්ලි සායෝගය ලබා දෙන්න ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම රාජු ගොඩක් අය පාපැදියට ආදරය කරන අය මේ ප්‍රදේශයේ අතුනායක ප්‍රදේශයේ වෙන කවිගේ සහෝදරිය. කවි තරුෂ අයයි මල්ලි දෙන්නම හිතන්නේ අපි දක්නට ලැබෙනවා මෙන්න මේ විදියට. කවි තරුෂ නවින්ද කැලුන්ගේ පුතණුවන් දෙදෙනා තව වඩ කියද? එක වඩයක් කියලා මම කියන්නේ. වසන්ත අපි දක්නට ලැබෙනවා අත්තරපණ වසන්ත සහයෝගය ලබා දෙනවා මේ විදියට. ඇත්තටම ඔවුන් පාපැදියට ආදරය කරන පිරිස් අත්තරපණයි වසන්ත ප්‍රභාත් මදුසංගට සහයෝගය ලබා දෙමින් පාපැදියට ආදරය කරන නොයෙකුත් දෙනා මේ විදියට සතුටු වෙමින් රාණගිලා ක්‍රීඩා සමාජයේ සමාජිකයන් අපි දැක්කා. ඔවුනුත් සම්පත් මහත්මයා ප්‍රමුඛයි. ඉතින් මෙන්න 24 වෙනිදා යක්කල තරගය වගේම 25 වෙනිදා රුක්කත්තනේ පාපැදි තරගය අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. රේෂන් පාපැදි තරගය ගත්තා ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් මේ මාසේ සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි ඔන්න පිළිබුදා මයිදානේ බහු උත්සාහයක් දරමින් ඉදිරියට යන මදිරාන ප්‍රදේශයේ තවත් බඩ තුනක් වශයෙන් තමයි සඳහන් වන්නේ.
Oh. Sampai kemari baik ke? Panahai, padinnya panah ada. Yang wenda.
ඔව් පළවෙනි පොකුරේ ක්‍රීඩකයන් දෙදෙනා මේ දැන් අපිට අසු වෙනවා. ඔවුන් දෙදෙනා අවිෂ්ක මැඩෝස් සහ සඳරුවන් පිටු ඉතින් ඔවුන් වේගය වැඩි කරගන්න උත්සාහ කරනවා. දක්නට ලැබෙනවා මෙන්න ඔවුන් දෙදෙනා ඉදිරියට යන මොහොත. මේ වටේන් පසුව තවත් වට දෙකක් වශයෙන් තමයි සඳහන් වන්නේ. සම්පූර්ණ දුර කාලය සහ දුර ප්‍රමාණය තවත් කිලෝමීටර් 50කට ආසන්න ප්‍රමාණයක් බොහෝ දුරට මම හිතන්නේ ඔවුන් අද දවසේ වේගය වැඩි කරගන්නමින් ඉදිරියට යන්න උත්සාහ කරනවා. විනාඩි 2කමාරකට වඩා වැඩි කාල ගණනයක් සටහන් වෙලා තියෙනවා. අපි දක්නට ලැබෙනවා ඔවුන් අද දවසේ උපරිම උත්සාහය දරලා තියෙනවා මේ විදියට. මම ඔවුන් දෙදෙනාම එකම වේගයක් සටහන් වෙනවා 50යි. වේගය මම හිතන්නේ කොමන බයිසිකලේ ගියත් අල්ලා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අතරම ඔහු දෙවනි පොකුරේ ගෞරවත් එළවා ගැනීමට හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක් හිටියත් මම හිතන්නේ උත්සාහයක් දරන්නේ නැහැ මේ පොකුරේ එන්න. ඉතින් අපි දක්නට ලැබෙන්නේ ඉතින් වනාද විල්ලුවෙන් පාපති ක්‍රීඩාවට පනපුවමින් ඉතාමත් දුෂ්කරතා මැද්දේ පාපති ක්‍රීඩා තරඟ ගමනමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වෙනි ක්‍රීඩකයෙක් වශයෙන් නැතිවම බල ක්‍රීඩකයෙක් වශයෙන් තමයි සඳරුවන් පින්තූ සටහන් වන්නේ. ඊයේ දිනේදී ඔහුට ප්‍රථම ස්ථානය පෙනිපෙනී තුන්වෙනි ස්ථානය ලබා ගැනීමෙන් අද දවසේ දෙවනි ස්ථානය අනිවාර්යයෙන්ම හිමි වෙයි දෝෂියදී මේ ස්ප්‍රින්ට් ජයරේඛාවත් එක්ක ඔහු දෙදෙනා අද ස්ප්‍රින්ට් ජයරේඛාව කුමක් සිදු කරයිද? දෙදෙනාටම අධිදක්ෂ ස්ප්‍රින්ට් ෂූටර් වශයෙන් තමයි අවිෂ්ක මැඩෝස් සටහන් වන්නේ. අධිදක්ෂ ක්‍රීඩකයෙක් වශයෙන් පාපති ක්‍රීඩාවේ පරවී යන බලපදු මම හිතන්නේ අවිෂ්ක මැඩෝස් සහ ඒ වගේම සඳරුවන් පින්තූ ඔහුගේ වීල් එකට ඉන්න මම හිතන්නේ දක්ෂයෙකුට හැරෙන්න තවත් දක්ෂයෙක් මම හිතන්නේ වීල් එකට ඉන්න අපහසුතාවයක් කරන රුක්කතර සමීර අපි දක්නට ලැබෙනවා. ඔහුගේ 25 වෙනිදා රුක්කතර සමීරගේ පාපති තරගය මෙවන් ආකාරයේ පාපති තරගයක් තියෙනවා නෝනුමානා. ඒ වගේම 24 යක්ෂණ පාපති තරගයක් මෙවන් ආකාරයේ තරගයක් තියෙනවා නෝනුමානා රුක්කතර කරා. ඒ වගේම මතක් කරන්න ඕනේ සුන්දර පාපතිය සමග සෞම්‍යා මෙනවිය මම හිතන්නේ අපි දක්නට ලැබෙනවා. ඇයගේ සුපුරුදු නිවේදනය සමගින් එදා දෙනවා රුක්කතර පස්සන්තියේ වෙනස් ආකාරයේ පාපති තරගයක් දැක බලා ගන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. සියලුම දෙවියන්ගේ ආශිර්වාදය මැද මෙන්න පළවෙනි පොකුරෙන් තවත් කිලෝමීටර 4කට ආසන්න වශයෙන් තමයි සටහන් වන්නේ. කිලෝමීටර 3කට ආසන්නයි කියලා අජිසාන්ත මහත්මයා සටහන් කරනවා. මට මතක් වෙනවා එදා ඔහු අනතුරටපත් වෙච්ච වේලාවේ නුනගහ පාපති තරගයේ එදා ස්ප්‍රින්ට් ජයරේඛාවට සටහන් වෙද්දී එදා ඔහු අනතුරකට පත් වුණා. ඉතින් සඳරුවන් පින්තූ ඉතින් අද ඔහු සඩු සිනා මුවරන් දාගෙන අලුත් සපත්තු යවලෙන් මේ විදිහට තරගයට ඉදිරිපත් වීමට සතුටු වෙනවා. ඒ වගේම ඔහුට හැන්ඩල් එකක් එතනින් මුදල් ආධාර මත සියලුම දේවල් වැඩ කටයුතු සරසර වෙනවා. ඉතින් එතුමන්ලට මම හිතන්නේ ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මාගේ වීඩියෝ එක දැකලා ඒ දේත් එක්ක සම්බන්ධ වුණා. ඒ වගේම වාද්‍ය ප්‍රියංග මහත්මයාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අවිෂ්කට ලොකු සහයෝගයක් ලබා දෙනවා පාපති ක්‍රීඩාවෙන්. මම හිතන්නේ ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ විදිහත් එක්ක ඔහුට දෙන සහයෝගයත් සමග අද තරගය ජයග්‍රහණය අවිෂ්ක මැඩෝස් සටහන් වෙනවා නෝනුමානා. ඉතින් කඳුහෙල් තරතලා මැත්තේ ඉදිරියට ගමන ගෙවස් මෙන්න වනාත විල්ලුව ප්‍රදේශයෙන් පාපති ක්‍රීඩාවට පැමිණෙමින් නැවතත් ඔහු සටහන් කරනවා. පාපති ක්‍රීඩාවත් එක්ක ශ්‍රී ලංකා යුද හමුදාව මේ විදිහට පෙරටු කරගෙන අද නිරාත් පසිදු පැසුම් සම්පත් වැනි ක්‍රීඩකයන්ට ගොල්පරේ මුල් පොකුරේ ඉන්න සූදානම් වුණේ නැහැ. ඉතාලක් මම ස්තුතිවන්ත වෙනවා එදා පාපති අනතුරටපත් වූ මොහොතේ ඒ වගේම ඔහුට අනතුරු වෙච්ච මොහොතේ සුජීව නාමල් පියතිගම වෛද්‍යතුමන් පාපති ක්‍රීඩාවේ ඔහු පැමිණෙමින් යන නාමයෙන් ඔහුට සහයෝගය ලබා දෙමින් වික්කලේ බබා මහේ සිල්වා එවැනි මතකයත් එක්ක මම හිතන්නේ සියලු දෙනා දුන්න සහයෝගය සෙනදානන්ද මහත්මයා දුන්නා. මම හිතන්නේ හිස්වතුමන්ගේ ඒකත් මම හිතන්නේ විශේෂයෙන් එළිදරව් කරපු මොහොතේ ඔහුට අද ඔහු මේ විදිහට පළවෙනි පොකුරේ ඉදිරි පොකුර තම සහෝදර ක්‍රීඩකයාට විටක
මම හිතන්නේ සතුටක් වශයෙන්ම රේස් එකක් ගැනීමට මම හිතන්නේ ආවිස්කඩ මේ විදිහට පසුබසින් සම සහෝදරයන් දෙදෙනා යුද හුදා කණ්ඩායම නියෝජනය කරපු කාල වකවානුවේ එදා මතක් වෙනවා දෙදෙනාම එකට කාර්ය කරපු අවස්ථාවල් වල පුත්තලම ජයග්‍රහණය කරන්නේ පොළොන්නරුවට යන්නේ වත් පාපනිත වාරිය කඩුගන්නාව තරණය කරන්නේ එදා මෙවර කඩුගන්නා කඩු ජේසිය අදින්න බොහෝ දුරට අවකාශය ලැබුණේ සාරංගද ඒ අවස්ථාවේ තරුණ ක්‍රීඩකයන්ත් එක්ක සදරුවත් පිටුතවත් සම්පර ගණනකින් ඔහු අදින්න උත්සාහ කරන්නේ අද තරගයේ මෙන්න කඩුනායක තරගයේ තම කිලෝමීටර එකක් වශයෙන් තමයි මෙන්න තරගය අද තරගයේ ජයග්‍රහණය නිසක වශයෙන් සදරුවත් පිටුද අවිෂ්ක මඩොස්සක මේ දෙදෙනාගේ වඩ මෙන්න ජීවන ජයසිංහගේ ගම්පියසේ ලොකු මල්ලි පොඩි මල්ලි පීලවත ගම්වාසීන් මම හිතන්නේ සතුටු වෙනවා නොවනුමානයි. ඉතින් මෙන්න අද දවසේ තරගය ජයග්‍රහණය කරන්නේ ඔහුට දුන්න සහයෝගය වෙනුවෙන් නැවතත් පින් සදරුවත් පින්තු සහ මේ විදිහට පස්සට අද තරගය එදා ඉස්පෙන් ජයරේඛාවේ අනතුරකට පත්තු මොහොත මම හිතන්නේ මේ වෙලාවේ මට මතක් වෙනවා එදා මගියෙකු ප්‍රේක්ෂකයෙකු බලා සිටියදී ඔහුගේ ඇඟේ වැදී අනතුරට පත් වෙලා බයිසිකලේ කැඩිලා දුණ ගාතරගේ නැවත ඉස්පෙන් ජයරේඛාවට පැමිණීම ගැන සතුටක් වෙනවා සියලුම දෙනාට පහපතියට උදව් කරපු සියලු දෙනාට ඒකත් විශේෂයෙන් මතක් කරමින් අවිෂ්ක බඩෝසා මෙන්න ඉස්පෙන් ජයරේඛාව තවත් මොහොතකින් මේ වංගුව සමගම ඔහු තරගය අවසානය සටහන් වෙනවා අවිෂ්ක දස්ක ක්‍රීඩකයෙක් අතරම පාපත ක්‍රීඩාවේ වෙඩිල්ලක් වශයෙන් සටහන් කරොත් අවිෂ්ක දක්ෂ ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා ද්වීපයේ බිහි වෙච්ච ජාත්‍යන්තර තරඟ ඔහුට අහිමි වුණාට මෙන්න ඔහු සමග වනාත විල්ලුවෙන් පුත්තලම නියෝජනය කරමින් අපි දක්නට ලැබෙනවා දෙදෙනාගෙන් කවුරුද ජයග්‍රහණය කරයිද ඔව් මේ වංගුවත් සමගම තමයි ඉස්පින් ජයරේඛාව සටහන් වන්නේ ඉතින් ඔන්න මේ වෙලාවේ අද වනාත වෙල්ලුවට වගේම සියලුම ක්‍රීඩකයන්ට ප්‍රේක්ෂකයන්ට සතුටු වෙනවා නොවනුමානයි මෙන්න ඉස්පින් ජයරේඛාවත් එක්ක පසු කරමින් ඉදිරියට ඉස්සරහට ගන්න. එපා විනාඩි 4ක් තියෙනවා. ඔව් මේ වෙලාවේ මම හිතන්නේ අවිෂ්ක ජයග්‍රහණය සටහන් වෙනවා. ඉතින් ඇත්තටම මේ ලෙස මම හිතන්නේ ස්පින් ජයරේඛාවත් එක්ක ඩයමන්ඩ් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරමින් අවිෂ්ක මේ වෙලාවේ ජයග්‍රහණය සටහන් වෙනවා ස්පින් ජයරේඛාවත් එක්ක ඔහු වේගවත් ලෙස විනාඩි 4කට වඩා කාල ගණනයක් සටහන් වෙනවා වේගයෙන් සටහන් වෙමින් අවිෂ්ක මේ වෙලාවේ ජයග්‍රහණය සටහන් වෙමින් ඩයමන්ඩ් ක්‍රීඩා සමාජයේ මේ විදිහට අද තරගය ජයග්‍රහණය කරනවා වේගවත් ලෙස. ඉතින් ඔහුට සියලුම දෙනා සුබ පතමින් මම හිතන්නේ වේගවත් පෙම්මකින් විනාඩි 4ක කාල ගණනයක් සටහන් කරමින් ඔහු අද දිනේදී තරගය ජයග්‍රහණය සටහන් වෙනවා අවිෂ්ක මැඩොන්සා. ඉතින් මේ ඇත්තටම වේගවත් ලෙස විනාඩි 4කට කාල ගණනයක් තමයි සටහන් වන්නේ. ඉතින් ඔව් වේගය වැඩි කර ගනිමින් ඉතින් අද දවසේ මේ විදියට තමයි සටහන් වන්නේ. පුතේ ඔව් අවිෂ්ක ඉන්න මේ වෙලාවේ අවිෂ්ක මොකද හිතන්නේ මේ ජයග්‍රහණයත් එක්ක මම හිතන්නේ අද දවසේ වේගවත් ලෙස ඉදිරියට යනවා මොකද හිතන්නේ තරගයක් ලබා දුන්නා. ඔව් විනාඩි 4කට වඩා කාල ගණනයක් සටහන් වෙනවා මම හිතන්නේ ඒ ගැන මොකද හිතන්නේ හොඳයි ජය වේවා අවිෂ්ක මම හිතන්නේ වේගවත් ලෙස ඉදිරියට යamak තමයි තියෙන්නේ. ඉතින් අපි සඳරුවන් බින්දු මම හිතන්නේ මේ වෙලාවේ සම්බන්ධ කරගන්න උත්සාහ කරත් ඔහු ඉස්සරහට යනවා. මම හිතන්නේ දක්ෂ ස්ප්‍රින්ට් එකක් බලාගත්ත ඕගොල්ලෝ මම හිතන්නේ පොලේ තරගයක් වශයෙන් තමයි. ඉතින් ඩයමන්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්
Pintu awal pintu. Pintu awal betul. Pintu awal. Pintu giyad men. Main. ඔව් මොකද හිතන්නේ දෙවෙනි ස්ථානය ලබා ගන්නවා පොඩ්ඩක් කිව්වොත් එහෙම. ඇත්තටම සතුටුයි යුද හමුදාව නියෝජනය කරලා අද තරගයට සහභාගී වුණේ. අද තරගයේ දෙවෙනි ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබුණා මට. ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ස්පින් ටූර් එකක තමයි ස්පින් කෙරුවේ. ඇත්තට යත් එක හරි ඩිස්පින් කරලා අද දෙවෙනිය වුණා මම මායියයි විතරයි හිටියේ. ඇත්තටම අමාරුයි මුලින් ඉඳන්ම ප්‍රධාන කුකුරු තමයි තරගය දුන්නේ. ඉතාමත් වෙනසයි. ඇත්තටම මතක් ගන්න ඕනේ මට පාවන් දෙක ලබා දුන්න දිනේෂ් ප්‍රනාන්දු මහත්මයාව. එයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ මට මේ වගේ පාවහන් යුවලක් ලබා දීලා. බඩු මට සෝමි මහත්මයා විතාලි සෝමි මහත්මයාව සියලු දෙනාම ස්තුතිවන්ත වෙනවා ඒකට. angka 7 කුකුරේ කණ්ඩායමක් පැමිණුණා ඒ සටහන් කරાવી මාර්ගයට දෙන්න ඕන සංවිධානක මණ්ඩලයේ මහත් වූ තව තරග කරුවන් වෙනවා එක කුකුරට මෙන්න එනවා අංක 17 එනවා අංක 46 එනවා මෙන්න එක කුකුරට එනවා මෙන්න තවත් තරග කරුවන් මෙන්න නොසිතූ ලෙස ඉස්සර කරනවා නොසිතූ ලෙස පිළිස් කරනවා මෙන්න අංක 18ක් තරගය අවසන් කරනවා තරගකරුවන් 20කට තරග දෙනවා ඇරවත්ත රාත්‍රී වෙනද පොළ සංගමේ බක්මා පොළ තුන අපූර්ව ලෙස සටහන් කරගත්තා පාපති සම්මේලනයේ ආදරණීය නිලදරුවන් ඒ සටහන් තබා ගන්නවා කවුද 1 2 3 සිට 20 දක්වා තරගකරුවන් කියලා ඔවුන් හැමෝටම තෑගි ලබා දෙනවා ඇරවත්ත රාත්‍රී වෙනද පොළ සංගමය පළවෙනි ස්ථානයට රුපියල් ලක්ෂයක දැවැන්ත මුදලක් සමගින් තමයි ඇරවත්ත රාත්‍රී වෙනද පොළ සංගමේ බක්මා පොළ මෙලෙස ක්‍රියාත්මක වෙන්නේ තවත් තරගකරුවන් ඉන්නවා එන්නට තරගකරුවන් 63 දෙනෙක් තරග වැදුනා. තවත් තරගකරුවන් රාශියක් ඉන්නවා තරගයේ නිමාවටපත් කරන්නට. අපි මේ අනතුරු ආරම්භ කිරීමේ සූදානම් විරුද්ධ කාර්යය ගන්න ඔව් ජනක හේමන්ත කුමාර
කොටදෙනියාවෙන් පාපැති ක්‍රීඩාවට පැමිණෙමින් තරුණ ක්‍රීඩකයෝ සමග පැමිණෙමින් තුන්වෙනි ස්ථානය අද ලබා ගන්නවා. ඉතින් ස්ප්‍රින්ට් එකේ ඔබ තුන්වෙනි ස්ථානය එනවා. වයසත් එක්ක ශ්‍රී ලංකා නාවික හමුදාව තමයි නියෝජනය කරන්නේ. අද තරඟේ මොකද හිතන්නේ අයියා අතර වයස මම හිතන්නේ ඉලක්කම පමණයි කියලා නැවතත් ඔබ ඔප්පු කරා. ඉතින් ඒ දේත් එක්ක අද තරඟය හොඳ තරඟයක් ලබා දුන්නා. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් උත් ස්ප්‍රින්ට් ක්‍රීඩකයෙක් වශයෙන් උත් තමයි සටහන් කරන්නේ. මොකද හිතන්නේ අයියා? ඇත්තටම ඔබ අභියෝගයක් තිබ්බ ගුවන් හමුදාව වරාය අධිකාරී ඉතින් මම හිතනවා නාවික හමුදාවේ මම විතරයි ගියේ සෙකන්ඩ් බන්ච් එකේ මම හිතනවා හොඳ තරගයක් දීලා ජයග්‍රහණය කරා. ඔව් මම හිතන්නේ පසුපස සිට තමයි ගොඩක් ඔබ ඉස්සරහට එන්න බලන්නේ හතරවෙනි පොකුරේ සිට. ඒ අත්දැකීමද පෙරට වෙන්නේ. ඒ ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම. ඇත්තට මම වට හතක් එද්දි මම වට හතම අධ්‍යයනය කරා මොන වගේද රේස් එක ගැලවෙන්නේ කියලා. ඔව්. මම හිතුවා වට තුනක් හතරක් බන්ච් එකේ ඉඳලා ඒ යන කැලේට අනිවාර්යෙන් ගොඩ එන්න ඕන තරගයේ ජයග්‍රහණය කරන්න. මොකද ඉදිරියේ හිටිය කීරයෝ දෙන්න ටිකක් අපහසු යලා මොකද මැඩුන්සයි මං හිතන්නේ බින්දුද කොහෙද? ඔව්. ඉතින් ගොඩක් කමාන්ඩ් මං හිතුවා ඊළඟ පොකුර ගෙන් තුන්වෙනි ස්ථානේ හතරවෙනි ස්ථානේ දිනා ගන්න තමයි උපරම try එකක් දුන්නා. ඔව් දැන් වයස කීයක් වෙනවද? දැන් වයස 46ක් වෙනවා. ඔව් 46යි උකුල් ලොකුගේ සුදීර නිරංග වැනි ක්‍රීඩකයෝ මම හිතන්නේ තරඟට ඉදිරිපත් වුණා. ඒ වගේම ප්‍රවීණ ක්‍රීඩක සුජි සිල්ලා. ඉතින් ඇත්තටම මම හිතන්නේ ඔබ වයස ඉලක්කමක් විතරක් බවට නැවතත් පෙන්නුවා. ඉතින් සමහර අවස්ථාවලට මම හිතන්නේ ගිය අවුරුද්ද නිදාස් පාපෙත් තරඟට ඔබ ඉදිරිපත් වුණේ නැහැ. ඒ අවස්ථාවත් එක්ක ඇත්තටම අත්දැකීම පෙරටු කරගෙන අද තරඟයේ තුන්වෙනි ස්ථානය ලබා ගන්නවා. දෙවෙනි පොකුරේ ස්ප්‍රින්ට් ජයග්‍රහණය ලබා ගන්න ඔබට සුබ පතනවා. කොටදෙනියාවෙන් බී වෙච්ච පාපෙති ක්‍රීඩක ජනක හේමන්ත කුමාර. ඉතින් අපිට ඔබ සුබ පතනවා. වයසත් එක්ක අද ජයග්‍රහණය කරනවා තුන්වෙනි ස්ථානය. ජය වේවා අයියේ. කතා කරන්න යන්නේ පළවෙනි ස්ථානය ලබා ගන්නවා අවිෂ්ක මැඩොන්සා. ඒ වගේම දෙවෙනි ස්ථානය සඳරුවන් පින්තු. අපි නැවතත් ඔවුන් සම්බන්ධ කරගන්න උත්සාහයක් දරනවා. ඉතින් වාහන තදබදය ඒ දේවත් එක්ක වැඩිත් එක්ක අවිෂ්ක ඉන්නවා මේ වෙලාවේ. මම හිතන්නේ මේ කට්ටිය පෙන්වන්නකෝ අවිෂ්ක ඔන්න පෙන්නුවා. මේ මහන්සියත් එක්ක විනාඩි 3කට වඩා කාල ගණනයක් සටහන් වෙනවා. ඉතින් අවිෂ්ක මොනවා හරි කියන්න තියෙනවද මේ හැමදාමත් ඉතින් එකම තමයි කියන්නේ. ඉතින් ගොඩක් අය අහුවා ස්ටෑන්ඩඩ් තරඟේ ඔබ බැස්සේ ඇයි කියලා. මොකද මේ වැලිපැන්න තරඟේ මම හිතන්නේ ඒක නෝමල් ඉතින් බහිනවා නගිනවා ආයි තරඟවලට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් කිව්වොත් ඉතින් අද තරඟේ මම හිතන්නේ වෙනදා විට අපි පෙන්නපු තරඟ අතර වෙනද ඔබ ඉදිරියට ඇවිල්ලා ඔය විදිහට තරඟ කරන්න ඉදිරියටත් මම හිතන්නේ ජම්ප් එකක් අරන් ඉදිරියට ගියොත් එහෙම සමහර අවස්ථාවල් වලට පසු බහිනවා. මොකද කියන්න තියෙන්නේ අත්‍තරම? ස්ටෑන්ඩඩ් තරගය නම් එදා ඇත්තටම අමාරුයි. අපි මේ ඇඩ්වාන්ස් ලේනාර් වලින් ඇදලා ඉන්නේ කීයද රොබෝලා නෙවෙයි. ඇත්තටම ඉතින් අද හොඳ තරගයක් තමයි උනට තව ගොඩක් ක්‍රීඩකයෝ සහභාගී වුණේ. ඒ ක්‍රීඩකයෝ සහභාගී වුණා නම් ගොඩක් තරගයක් තියෙනවා කියලා මම හිතනවා. දක්ෂ තරගකාරයෝ හිටියා. සඳුරන් පින්තුත් ඒ වගේම හොඳ තරගයක් දුන්නා මාත් එක්ක. අපිට ඕන තරගය වේගවත් කරන්න අපි ඉන්නේ අපි දෙන්න යන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි වට හතරක් විතර ගියාට පස්සේ හිතුණා වංචක එන්නේ නැති වෙයි කියලා. ඊට පස්සේ මං කිව්වා අපි වංචක කොහොම අරන් යන්නේ. අපි දෙන්න කොහොම අරන් යන්නේ. ඔව් හොඳ සහයෝගයක් ලබා දුන්නා තරගය වේගවත් කරන්න. මොකද මං හිතන්නේ හොඳ තරගයක් ලබා දුන්නා අපි දෙන්න. සතුටුයි. ඔව් පකුරෙන් මිදී ඉදිරියට එනවා. ඒ අවස්ථාවේ මම හිතන්නේ සඳුරන් පින්තු කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒ ගැන මොන වගේද කියන්න තියෙන්නේ? මම හිතන්නේ ජම්ප් එකක් දාලා තමයි වෙනදට අපි දකිනවා. ඔබගේ ජම්ප් තියෙනවා ආයි පස්සෙන් ගන්නවා. මම හිතන්නේ ගුවන් හමුදා ක්‍රීඩක 20කට වැඩි ප්‍රමාණයක් අද සටහන් වුණා. සහභාගී වුණා. ඒ අතරතුරේ ඔවුන්ගෙන් කොහොමද මේ ඔවුන්ගේ කොහොමද සටන මම හිතන්නේ ඒ වගේ කොහොමද ඔවුන්ගේ බලපෑම ඒ වගේම ඔවුන් කොහොමද අභියෝගය ඒ ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම. ඔව් ඔවුන් හොඳ තරගයක් ලබා දුන්නා. මම හිතන්නේ ඊයේ දිනෙත් ඔවුන් හොඳ තරගයක් ලබා දුන්නා. ඇත්තටම ඉතින් වර්ෂාවේ තරග කරලා වුන් අඩු වදිනවා කියන එක අමාරුයි. මම හිතන්නේ වුන් ව්‍යන්ද වෙන්නේ නැද්ද පසුබාම ලක්වන්න
ක්‍රීඩාව කියන්නේමයි අද සැදනත් හිට පරදිනවා. ඒක තමයි ක්‍රීඩාවේ හැටි, ක්‍රීඩාවේ ස්වභාවය. ඉතින් ඔවුන්ට රස්සල්ල කරලා ලක් වෙන්න දෙයක් නැහැ. මම එදා තරගයේ ඉතින් තරගයෙන් ඉවත් වුණා. තරගයෙන් ෆිනිෂ් කරෙත් නැහැ. ඉතින් මම කවදාවත් කනගාටුවට ලක් වෙන්නේ නැහැ. මොකද මට අපහසුතාවයක් තියෙන හන්දයි මම තරගයෙන් ඉවත් වෙන්නේ. සතුටුයි ඉතින් අද ඔව් ගොඩක් අවස්ථාවලට මේ ටිකටත් ක්‍රීඩකයන් 30 දෙනෙක් එක්ක ඔබ ඉදිරියට යන උත්සාහ කරා. ඒත් ඔබට මම හිතන්නේ නිසි සහයෝගයක් ලැබුණේ නැහැ. හැබැයි ඔබ පැදලා ඉදිරියට ගියා. හැබැයි මේ අවස්ථාවේ සඳරුවන් පින්තුත් එක්ක කාල ගණනයත් එක්ක ඔහුගේ ලොකු සහයෝගයක් ලැබුණා. මේ ටිකටත් ඔබ ඉදිරියට යන උත්සාහ කරද්දී සමහර වෙලාවට දෙවෙනි පොකුරට වගේ අසු වෙනවා. ඉතින් අද දවසේ මම හිතන්නේ වෙනස්ම දවසක්. ඒක නත් කිව්වොත් එහෙම. ඔව් මම හිතන්නේ අද සඳරන් පින්තු මාත් එක්ක හොඳ ටීම් වර්ක් එකක් ලබා දුන්නා කියන්නේ. ඔව්. ටීම් වර්ක් එක කියන්නේ හොඳට අපි දෙන්නම එක වන් ස්පීඩ් එකකට වැද්දා. ඒ හන්ද අද තරගයේ දෙන්නට ඔව් යුද හමුදා ඉන්න කාල සමයේදී මම හිතන්නේ ලොකු ජයග්‍රහණ රැසකට ඔබ සහ සඳරුවන් පින්තු එකතු වෙලා කණ්ඩායම වශයෙන් ඉඳලා තියෙනවා. ඉතින් ඔබ යුද හමුදා ඉන්න සමයේදී එතුමාගෙන් ලැබුණු සහයෝගය කොයි වගේද කණ්ඩායමක් වශයෙන්? අද කණ්ඩායම් දෙකක්. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම. ඔව් ඇත්තටම මම සහයෝගයක් ලබා දුන්නා. මොකද ඔහු ගුවන් හමුදා භාවිත සභාවේ දෙයක් මුත්තනමට ජයග්‍රහණය කරලා දඹුල්ලට යනකොට මම රේස් එක දෙන්නේ අදීලේ දෙන්නේ. ඔහු පස්වෑයමකට ලක් වෙලා. ඒත් ඔහුගේ තියෙන අදවදීම ඔහු කිව්වා මට අද රේස් එක මම කොහොමින් හරි උඹ කරුණාකර රේස් එක අරන් යනවා. මේ බය වෙන්න එපා කියලා. ඒ වගේ හොඳ ශක්තියක් වුණ ක්‍රීඩකයෙක් මට. සතුටුයි ඔහුත් එක්ක මට තරගයේ. ඔව් කතරගම රේස් එකේදී ඇත්තටම ගොඩක් අය කතා බහට ලක් වුණා. ඇත්තටම කතරගම රේස් එක ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම ගොඩක් අය ප්‍රේක්ෂකයන් බලා සිටියා. මම හිතන්නේ කතරගම රේස් එකේ ඔබ තරගයේ ස්පින් ජයග්‍රහණය කරනවා. ඒ ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම. ජයග්‍රහණය කරා ඉතින් සතුටුයි. හොඳයි ජය වේවා අවිෂ්ක මැඩම් සහ තමයි එකතු වුණේ. ඉතින් සුබ පතනවා. ඉතින් අපි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන ගොඩක් අය පෙන්වන්න කිව්වොත් පෙන්නුවා. ජය වේවා. ඉතින් ඔන්න මේ අපි යනවා සඳරුවන් පින්තු ගාවට. මම හිතන්නේ ඔහු අර ස්ථානයේදී බොහෝ දුරට ඉතින් අපි යමු බලන්න උන් සහ තවත් අනිත් ක්‍රීඩකයන් ඉන්නවා. ඒ ක්‍රීඩකයොත් එක්ක අපි දක්නට ලැබෙනවා මේ පැත්තෙන් මේ ඉන්න ක්‍රීඩකයන්. ඉතින් සඳරුවන් පින්තු වනහත විල්ලුවෙන් පාපිත ක්‍රීඩාවට පැමිණුණු ක්‍රීඩකයා. ඉතින් ඔව් පැතුම් සම්පතුත් ඉන්නවා. මම හිතන්නේ මිතුරා සඳරුවන් පින්තු ඒ වගේම අචින්ත රුක්මාල් ඉතින් මෙන්න ඉන්නවා. ඉතින් අත්‍තරම මේ බයිසිකලේ කැඩිලා එදා ස්පින් කරද්දී අද ස්පින්ට එකකුත් කරද්දී දෙවෙනි ස්ථානය ලබා ගන්නවා. ඉතින් අපි මුලින්ම මතක් කරා උදව් කරා සහයෝගය ලබා දුන්නා. ඉතින් ඊයේ තරගයත් මම හිතන්නේ පෙනි තුන්වෙනි ස්ථානය ලබා ගන්නවා. ඉතින් ඊයේ දිනේදී තවසනාවන්ත ලෙස පසුබෑමකට ලක්ුණේ නැහැ. මම හිතන්නේ දක්ෂතාවයත් එක්ක සංජු දීමන්ත සහ නිදුෂ් නිරන්ත සමගින් ඔබ තුන්වෙනි ස්ථානය ලබා ගන්නවා. ඉතින් මනාත විල්ලුව කියන දුෂ්කර ගම්මානයක් මැද්දෙන් පාපිත ක්‍රීඩාවට යුද හමුදාවට එකතු වෙමින් අද මම හිතන්නේ විශේෂ දවසක් යුද හමුදාවට. ඉතින් ඔබගේ මතකයත් එක්ක මොකද හිතන්නේ අද දක්ෂ ස්පෙන් ශූරයෙක් සමග ඔබ හා සමග එතුමා කිව්වා වගේ පුත්තලමට ලොකු සහයෝගයක් ලබා දෙද්දී කටුනායකට මිතුරා එකම ක්‍රීඩා සමාජය නියෝජනය කරන කාලේදී යුද හමුදාව නියෝජනය කරන්නේ ඔහු ලොකු සහයෝගයක් ලබා දෙනවා තුන්වෙනි ක්‍රීඩකෙක් හැටියට. මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ ඔබට? ඇත්තටම සන්තෝෂයි මම කණ්ඩායමත් එක්ක මම කණ්ඩායම සියලුම දෙනා ඉන්නවා මෙතන. ඒ කට්ටියත් එක්ක හොඳ තරගයක් දුන්නා අද තරගයේ. ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ක්‍රීඩකෙක් එක්ක තමයි කරට කර තරග වැටුනේ. ඇත්තටම මුලින් ඉඳන්ම පළවෙනි වට දෙකේ තුනේ ඉඳන්ම තරග වැටුණා එයිමයි. පිටිපස්සෙන් අපේ ඉතුරු ක්‍රීඩකයන් පිරිස ඉතුරු ඒ අපේ උපක්‍රමශීලී ක්‍රම භාවිතා කරමින් අපේ ඈත් කරලා තරගයේ ජයග්‍රහණය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මට ඇත්තටම අද විශේෂ දවසක්. මොකද මට පාපැඩි අරන් දුන්නු මගේ නැන්දා ඉන්නවා. එයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මගේ අයියා ඉන්නවා. එයාලට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ සන්තෝෂයි එයාලයි ආපු පළවෙනි රේස් එක මේ රේස් එක එයාලා බලන් ආපු මට ගොඩක් සන්තෝෂයි අද තරගයේ දෙවනිය වෙන්න ලැබිච්ච එක ගැන. මට උදව් කරපු සියලුම දෙනාට මට විදේශ රටවල් වල ඉන්න ඉතින් මට කරදරයක් වෙලා තියෙන වෙලාවේ මට උදව් කරා සෑහෙන පිරිසක්. සුරේෂ් සහෝදරයා, තාරක සහෝදරයා, දිනේෂ් මහත්මයා සෑහෙන පිරිසක් හිටියා නම් කියන්න බෑ. ඒ කට්ටිය එච්චර පිරිසක් මාවට එක්කෝ වුණා. ඒ කට්ටියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව මේ තත්ත්වයට ගන්න එයා උදව් උපකාර කරාට. ඇත්තටම ඒ සියලුම දේවල් වල මූලිකත්වය අරන් වැඩ කරේ ජයලාල් අයියා. ඔයාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ ඇත්තේ යථාර්ථය පෙන්නලා මෙහෙම ක්‍රීඩකයෙක් කියලා
ලෝකයාකට පෙන්වුවාට ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට කියපු උදව් වලට. ඔව් සදරුවන් පින්තු අපි මේ විදිහට තමයි සම්බන්ධ වුණේ. අද දෙවනි ස්ථානය ලබා ගන්නවා. උට සුබ පතනවා. 24 25 රේසින් රේස් දෙකටම සහභාගී වෙනවනේ. ඔව් 24 25 රුක්කතන 25 24 යක්කල. ඉතින් ඔබට සුබ පතනවා. උදව් පදව් කරා අයටත් මම හිතන්නේ ගොඩක් අයට මම හිතන්නේ අලුත් සපත් දෙක වාසනාවයි වගේ තමයි හිතෙන්නේ නේද? පළවෙනි රේස් දෙක පැදපු ඊයේ අදයි ඊයේ රේස් දෙකේ තුන්වෙනියා අද රේස් එකේ දෙවෙනියා වෙන්න ලැබුණා. ඇත්තටම හොඳ පාවාහන් දුවලක් ඇත්තටම මේ වගේ පාවාහන් වල මගේ ක්‍රීඩා ඉතිහාසෙම දාලා නැහැ. ඇත්තටම එතුමාට ගොඩක් ඒ කණ්ඩායමට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට ඒ දේ ලබා දුන්නාට මට මේ පෙරු උදව් වලට. ඔව් වෙරෝනා වේලස් ක්‍රීඩා සමාජයේ කපිල කූපරයි ඇතුළු සියලුම අය ඉන්නවා පැතුම් ඉන්නවා. මම හිතන්නේ විවාහ උත්සවයත් සමගම නේද? ඉතින් ඒ පැත්තේ ඉන්නවා අචින්ත. ඔහොම තමයි අර පැත්තේ ඉන්නවා සහන් ශේහාර. එහෙනම් ජය වේවා. ඉතින් ඔන්න මේ හැමදාම කතා කරන එක තමයි හැමත් කතා කරන්නේ. ඉතින් යුද හමුදාවට සුබ පතනවා. ඉතින් අවුරුදු 5කට ඉස්සෙල්ලා සහයෝගය ලබා දුන්නු ඒ කාලයත් මතක වෙනවා. ජය වේවා. සියලු දෙනාට ඉතින් අර පැත්තේ ඉන්නවා මම හිතන්නේ කවුරු හරි අමුත්තියක්. අපි බලමු මේ අමුත්තිය කවුද කියලා. ඉතාලියේ වෙරෝනා නගරයේ සිට ලංකාවට පැමිණලා ඉන්නවා මම හිතන්නේ හරි වෙන්න ඕනේ එතුමිය. ඔව් එතුමිය තමයි සඳරුවන් පින්තුගේ නන්දා. ඉතින් අපේ සජීවී ලෙස බලනවා ඉතාලියේ ඉඳන් බලනවා. ඉතින් උදව් පදව් කරනවා. බයිසිකලෙත් ඉතින් ලබා දුන්නා සඳරුවන් පින්තුට. ඉතින් අපි කතා නොකරට සජීවීකරණය බලලා අද තමයි මේ විදිහට මුණ ගැහෙන්නේ කටුනායකදී ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මොකද හිතන්නේ පුතාගේ ගමන සහ පුතා මම හිතන්නේ ධෛර්යවත්පත් කරනවා. ගොඩක් විදේශ රටවල් වල හිටපු ඉතාලිය ප්‍රමුඛ ගොඩක් අය ඒ වැටුණු අවස්ථාවේදීත් මම හිතන්නේ ගොඩක් අය දිරිමත් කළා. අද දෙවෙනි ස්ථානය ලබා ගන්නවා දක්ෂ ක්‍රීඩකයෙකුත් සමග. ඒ ගැන මොකද ඔබතුමියට හිතෙන්නේ? ගොඩාක් සන්තෝෂයි. කියන්න වචන නෑ මට. කියන්න වචන නෑ. ඔව්. මට අද පුළුවන් නම් මම කරේ තියාගන්න. ඔව් ඉතින් සුබ පතනවා මම හිතන්නේ ලංකාවට ඇවිල්ලා ඉන්නේ කවදා යන්නේ? යන්නේ මේ ලබන සතියේ. ඔව් එහෙනම් ජය වේවා. ඉතින් ඔන්න මේ සඳරුවන් පින්තු ඉන්නවා කට්ටිය ගමේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉන්නෝනේ. කොමල ජය වේවා.